සුන්දර අලුගග ජලාශය ආශ්‍රිත නකල්ස් කඳුපන්තියෙන් පටවුණු බොහොම රමණීය භූමි ප්‍රාකයක තමයි අපි දැන් රැඳී. කළුගග ජලාශය 2018 වර්ෂයේ ජනසතුරාට පස්සේ මෙවැනි විට සංචාරක ආකර්ෂණය ඉතාම ඉහළින් දිනාගත්ත ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ වෙනස්ම කතාවක්. තවත් නොබෝ දිනකින් මේ ප්‍රදේශය දැයි දූදරුවන්ගේ නැන පහන් දල්වන තවත් අපූරු බිමක් බවට පත්වන්න නියමිත තිබෙනවා. ඒ දුම්බර හරිත පුහුණු පරීක්ෂණ තක්සලාව ජනසතු කිරීමත් සමග අද අපි සූදානම් වෙන්නේ දුම්බර හරිත පුහුණු පරීක්ෂණ තක්සලාව පිළිබඳ තොරතුරු ඔබට ගෙනෙන්න. දුම්බර හරිත පුහුණු තක්සලාව ඉදී වෙන භූමිය තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපිත් එක්ක ඉන්නවා මේ ස්ථානයේ ස්ථාන භාර නිලධාරීතුමන් රුවන් ජයසුන්දර මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. එතකොට දැන් අපි රුවන් මහත්මයාත් එක්ක සූදානම් වෙලා ඉන්නවා මේ හරිත පුහුණු තක්සලාවේ මේ වෙලාවේ කටයුතු සූදානම් වෙලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න. දැන් රුවන් මහත්මයා අපි මේ රැඳී ඉන්න ස්ථානේ මොකද්ද? ඇතර මේ රැඳී ඉන්නේ අපේ කළුගඟ ව්‍යාපෘතියේ චීන සමාගම විසින් භාවිතා කරපු ඒගොල්ලන්ගේ කුඩා ඒ කියන්නේ එක්සිකියුටිව් මීටින්ග්ස් තියපු ස්ථානය සහ ඒගොල්ලන්ගේ භෝජනාගාරයේ තිබුණු ස්ථානය. දැන් අපි මෙතන සැලසුම් කරලා තියෙනවා අනාගත අපේ තක්සලාවේ දේශන ශාලාව සහ භෝජනාගාරය හැටියට පවත්වාගෙන යන්න අවශ්‍ය සූදානම තමයි මේ සිදුවමින් පවතින්නේ. එහා පැත්තේ අපිට බලාගන්න පුළුවන් මේ දේශන සඳහා සහභාගී වෙන දරුවන්ට සහ අනිත් වෘත්තිකීන්ට වෘත්තිවේදීන්ට අවශ්‍ය භෝජන පහසුකම් ලබා දෙන භෝජනාගාරය අපි අපි පැත්තට යමු. ඔව්. මෙතන විශේෂත්වය ගැන කිව්වොත් මෙතන විශේෂත්වය තියෙන්නේ දැන් පුහුණු වැඩසටහනට සහභාගී වන අනාගතයේදී අපි සැලසුම් කරන දේශනවලට සහභාගී වන දරුවන් ඒ වගේම වෘත්තිකයන් මේ සියල්ලටම භෝජනාගාරය හැටියට තමයි මේ ස්ථානය අපි පාවිච්චි කරන්න අවශ්‍ය සූදානම මේ කරගෙන යන්නේ. ගරු අමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව ගරු ලේකම්තුමාගේ පූර්ණ මැදිහත් වීමෙන් සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නකල්ස් ව්‍යාපෘතිය වගේම MCB ආයතනය වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ව්‍යාපාර සංවර්ධන අංශය මේක සඳහා ලොකු දායකත්වයක් ලබා දෙනවා සහ ලග්ගල ප්‍රදේශයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අනිකුත් ආයතන වල සහයෝගයත් මේකට ගොඩක් හම්බ වෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ කළුගඟ ව්‍යාපෘතිය යටතේ ඒගොල්ලෝගේ නිලධාරීන් නැවතිලා හිටපු ස්ථානය තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ පිටිපසින්. මෙම ගොඩනැගිලි ටික තමයි අපේ මේ තක්සලාවට එන අපේ ඉගෙන ගන්න එන අපේ දරුවන්ගේ එහෙම නැත්නම් පුහුණුවට එන පුහුණුලාභීන්ගේ නවාතැන් පහසුකම් සකස් කරන්න අනුවර්තනය වෙමින් නැත්නම් පරිවර්තනය වෙමින් පවතින්නේ ඒ කාර්යය ඉටු කරගන්න. තියෙන දුම්බර හරිත පුහුණු පරීක්ෂණ තක්ෂලාවේ අපේ රිනෝවේෂන් කරන එක ඒරියා එකක්. එතකොට මේ අපි දකින්නේ ඒකේ පිටිපස්සේ එන්ට්‍රස් එක. ඒතර ඒකේ අපි දැනට මේක චයිනා ටීම් එක මෙතන මේ දකින ස්ථානයේ තමයි චයිනා ටීම් එක ඇවිල්ලා කළුගඟ ඩෑම් එක හදන වැඩේ කට්ටිය මෙතන තමයි නැවතිලා හිටියේ. ඒතර ඒ නිසා ඒ ලොකේෂන් එක අපි රිනෝවේට් කරලා ගන්නවා. දැන් අපි මේ ටික සුද්ධ පවිත්‍ර කරලා මේකේ රිනෝවේෂන් වැඩ ටික කරමින් පවතිනවා. ඒතර මේක තමා අපි පුහුණු තක්ෂලාවේ විදියට අපි පාවිච්චි කරන්නේ මේකේ ග්‍රවුන්ඩ් එකක් තියෙන ළමයින්ට වෙනම. ඒ වගේම මෙතන එන්ටර්ටේන් කරන්න පුළුවන් ලොකේෂන් එකක් විතර අපි හදනවා. ඒ වගේම මෙතන තියෙන ගරා වැටලා තියෙන බිල්ඩින්ග්ස් එක අපි රිනෝවේට් කරලා හොඳ මට්ටමට නවීකරණය කරලා අපි මේක
යුනිවර්සිටි එක ලෙවල් එකට අපි මේක ඩෙවලොප් කරගෙන යන අතරතුරේ තමයි මේ තියෙන්නේ.